Hi ළමයි. ඉතින් මං ගොඩාක් සතුටින් ඉන්නේ අද. ඇයි දන්නවද? ඉතින් ඔයාලා මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා හිටපු කෙනෙක් නම් ඔයා දැනටමත් හේතුව දන්නවා. ඉතින් මගේ subscribersලා 1000 සම්පූර්ණ වුණා. 1000 කියන්නේ 1k. ඉතින් 1k සම්පූර්ණ වුණා. ඉතින් මට මේක ලොකු ජයග්‍රහණයක්. ඉතින් සමහරක් අයට නම් මේක පොඩි දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මම තාම චූටි YouTuber කෙනෙක්. ඉතින් මට මේක ලොකු ජයග්‍රහණයක්. ඉතින් මම අද වැඩට ගිහින් එද්දි ගෙනාවා චූටි කේක් එකක් නෙමෙයි මේක. ඉතින් මේ කේක් එකක් ගන්න ගියේ කේක් ඉවර වෙලා ඉවිලේ. ඉතින් මං ගෙනාවා ඩෝනට් එකක්. මේ බලන්නකෝ. මේ ඩෝනට් එක ඔයාලත් එක්ක මම 1k වෙච්ච සතුටට සමරන්න කියලා තමයි ගෙනාවේ. ඉතින් මේකේ චොක්ලට් එහෙම තැවරිලා මොකද බස් එකේ එද්දි සෙනගනේ. එතකොට මේක චප් වෙලා. ඉතින් ඩෝනට් එක මොනා කරන්නද නේද? ඉතින් මං ගාව තියෙනවා ඉටි පන්දන් ටිකකුත්. ඉතින් ඔය වෙන බර්ත්ඩේ වලට එහෙම ගෙනාපු ඉටි පන්දන් තමයි මේ තියෙන්නේ. ඉතින් මං ඉටි පන්දන් ටිකක් ගහගෙන හරි ලස්සනට මේක සමරනවා. ඉතින් අපේ හස්බන්ඩ් නම් නෑ ළඟ. ඉතින් මේ බලන්නකො මම රවුමට ගහගත්තා ඉටි පන්දන් ටික. ඉතින් අපි එකතු වෙලා මේ YouTube එකේ 1000 සම්පූර්ණ වෙච්ච එක සමරමු ළමයි. ඉතින් මේ අහන්නකෝ මේ 1k වෙනකන් මාව බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයාලට ගොඩාක් ආදරෙයි. ඉතින් මට දිගටම සහයෝගය දක්වන්න කමෙන්ට් කරන හැමෝටම මම ගොඩාක් ආදරෙයි. ඉතින් මේ දෙන ආදරේ හැමදාමත් ඒ විදිහටම මට ලබා දෙන්න මම ඉස්සරහට ඔයාලට travel video, day vlog, එතකොට food challenge එක විදිහට වීඩියෝ අරගෙන එන්නම්. ඉතින් මෙන්න මේ මගේ ඩෝනට් එක කන්න තමයි දැන් තියෙන්නේ. ඉතින් අපි ඔක්කොටම. ඉතින් ඔයාලත් එක්ක තමයි මම මේක කන්නේ. ඉතින් අහන්නකො මම මේ 1k වෙනකන් ආපු ගමනේදී selfie stick දෙකක් නැති කරගත්තා. හරිද? ඒවට වෙච්ච දෙයක්වත් මම අද වෙනකන් තාම දන්නේ නැහැ. ඉතින් එක්කෝ ඒ කොයි හරි යනකොට හදිසියේ බෑග් එකෙන් වැටෙනවා. මොකක් වෙනවද කියලා මම අදටත් දන්නේ. ඉතින් මොනවා කරන්නද නේද? එහෙම තමයි. ඉතින් එතකොට මම මුලදී මේ YouTube එකේ වීඩියෝ views යන්නේ නැති හින්දා එතකොට මට quality phone එකක් නැති හින්දා මම මේ YouTube ගමන 2022 දී තමයි පටන් ගත්තේ. මම ඊට පස්සේ මේක අතෑරලා දැම්මා. හරිද ළමයි? ඊට පස්සේ මම ආපහු මගේ යාළුවෙක් ඉන්නවා. මගේ හොඳම යාළුවෝ දෙන්නයි ඉන්නේ මට. ඉතින් චූටි කාලේ හිටියේ වෙනස් යාළුවෝ. ඊට පස්සේ උසස් පෙළ කාලේදී සෙට් වෙච්ච අපි යාළුවෝ 3-4 දෙනෙක් තමයි. ඉතින් උසස් පෙළදීත් අපි හිටියේ වෙන්වෙන්ව. ඒ කියන්නේ හොඳම යාළුවෝ නෙමෙයි අපි. ඊට පස්සේ විභාගෙ ලියලා අවුට් වුණායින් පස්සේ තමයි අපි හොඳම යාළුවෝ බවට පත් උනේ. ඉතින් එන්නේ ඒ කල්යාණ මිත්‍රයා හින්දා තමයි මම ආපහු මේ YouTube ගමන පටන් ගත්තේ. ඉතින් එයාගේ බල කිරීම හින්දා තමයි මම මේක පටන් ගත්තේ. ඉතින් එයාට ගොඩාක් ස්තුතියි. ඉතින් මම නම කියන්න යන්නේ මොකද එයාට ලැජ්ජා හිතේ නම කිව්වොත් එහෙම. ඉතින් බලන ඔයා දන්නවා ඔයා කවුද කියලා. ඉතින් ගොඩාක් ආදරේ මාත් එක්ක දිගටම ඉන්න ඔයාලගේ මේ දෙන සහයෝගී යාළුවෙක් විදිහට සහෝදරියක් විදිහට ඔයාලා මට මේ ලබා දෙන සහයෝගය මට ගොඩාක් වටිනවා. ඉතින් එහෙනම් අපි කේක් එක කපමු. කේක් එක නෙවෙයි sorry මොකද්ද මේ ඩෝනට් එක. Thank you 1k subscribers. මේ කයින් කරගමු නේද? හරි. අයින් කරගත්තා. දැන් තියෙන්නේ කන්න. මෙන්න පළවෙනි කට ඔයාලා කන්න.
නම් 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 කියලා කන්න. ඉතින් ඔන්න මං කනවා පළවෙනි කට නෙවෙයි සෝරි දෙවෙනි කට නේද? ඉතින් අපේ හස්බන්ඩ් නන්නේ හස්බන්ඩ් මාස 2කට ගියා වැඩට. ඉතින් හිතුවේවත් නැති වෙලාවක තමයි 1K සම්පූර්ණ වුණේ මගේ channel එකේ. ඉතින් ඔයාලා සමාධි ලයිෆ් මගේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉඳී කියලා මම හිතනවා. ඉතින් ගොඩාක් ආදරෙයි. ඉතින් මම ඔයාලට කියනවා තව එක දෙයක්. ඔයත් channel එක පටන් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් අද හෙටම channel එක පටන් ගන්න. කල් ඇර ඉන්න එපා. ඉතින් මගේ එකම එක වීඩියෝ එකක් විතරයි තාම 1.6ක් ඒ කියන්නේ 1600ක් views ගින් තියෙන්නේ. ඉතින් කවදම හරි දවසක views ගොඩාක් යයි. ඒ කියන්නේ 10k වගේ කියන්නේ 10000ක් වගේ views යයි කියලා මම බලාගෙන ඉන්නවා. හැබැයි views යනකම් මම වීඩියෝ දාන එක නවත්තන්නෙත් නෑ. ඉතින් ළමයි මේ බලන්න චොක්ලට් මේකේ අපරාධي මම පෙරේතයි කියලා හිතන්න එපා. මේ කෑගෙන තිනොත් වෙන අපරාධයක් වෙන්නේ. ඉතින් එහෙනම් මම මේක කන්න. එහෙනම් අදට වීඩියෝ එක නවත්තන්න. හැමෝම පරිස්සමට සතුටින් ඉන්න. ආදරේ ගොඩාක් ඔයාලා හැමෝටම.